ලංකාවේ ඕලෙවල් විභාගයත් එක්ක බැඳිච්ච සුපුරුදු චරිත. හොරාට පාඩම් කරපු එක. මම මුකුම පාඩම් කරන්නේ නැහැ මම මෙලෝ මගුලක් දන්නේ නැහැ විභාගෙට ලියන්න. මටත් එච්චරයි යකෝ මෙලෝ මගුලක් බලන්න බැරි වුණා. අඩෝ කියලා වුණොත් දින්නත් එක්ක ලබන පාර අනිවාර්යෙන්ම කොට දාමු හොඳේ. ලබන පාර අනිවාර්යෙන්ම කොට දාමු. අදට මොනවද ලියමු. මාස 6කට පස්සේ. මෙන්න දැන් ලැබුණු විශේෂ පොතක්. ඕල විභාගයේ ප්‍රතිඵල දැන් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. අඩෝ කෙලුණා බා මං විෂය 9ම ෆේල් කියහන්කෝ. ගෙදරින් මා පැන්නුනේ දෙක විතරයි. උඹ එකක් හරි පාස්ද? මචං මට ඒ 9යි. මං මේ බයෝ ක්ලාස් එකේ ඉන්නේ. උඹට ලබන සතිය වගේ මං කෝල් එකක් ගන්නම් ඈ. සයන්ස් පේපර් එක ලේසි වුණාම සමහර නංගිලා. සයින්ස් මාර ලේසිනේ. මට නම් මං හිතන්නේ 100 ඇති. හැබැයි ඔයිට වඩා අමාරු කරන්න තිබ්බේනේ. ටීනුටත් ඒකක් ඒවි. මම නම් A level දැන් බයෝ තමයි කරන්නේ. ලොකු නැන්දලා මට දැනටමත් කියන්නේ දොස්තර නෝනා කියලා. කොළඹ මෙඩිකල් දහලෝ හොඳම පේරදෙනිය දුරයිනේ. හිතුනොත් අයි ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන එංගලන්තේ යනවා. සාමාන්‍යයෙන් ලේඩි ඩොක්ටර් කෙනෙක්ට ඉංජිනේර් කෙනෙක් හොඳයිනේ. දෙන්නම් බිසි වුණොත් කොහොමද ළමයි බලාගන්නේ? මිස්ටර් කොපි කිං 25 වර්ගමූලය සොයන්න. ළමයි 2/5යි යකෝ මරුණි මේ වගේ සර් කෙනෙක් කීයේ හිටියන් එහෙම ඉතිහාසෙත් ගොඩ 2/5යි විනාඩි 4කට පස්සේ ළමයි 2ට තව විනාඩියයි දැන් හැමෝම උත්තර ලියන එක නවත්තලා තමන්ගේ යකෝ 5යි කිව්වේ 2ට උත්තරේ නෙවෙයිද කොහොම එකට ගොනු කරගන්න බලන්න විභාගෙන් පස්සේ ජීවිතේ විඳින හැටි ගැන පොරටෝක් දෙන එක. අද දවසේ එනකම් මචං උඹට කියන්න මම මාස 6ක් බලන් හිටියා. යකෝ ඕ ලෙවල් ඉවරයි කියලා කියන්නේ නිකන් ආයි හීනයක් වගේ බං. උඹට කියන්න ආයි ඉතින් තනම සති දෙකකට පොතක් අතින් අල්ලන්නේ නැහැ. හෙට ක්‍රිකට් ගහනවා අනිද්දා පීනන්න යනවා ඉංග්‍රීසි නැන්දලා කියලා කම්පියුටර් ෆුල් මාතලයක් ගන්න ඊට පස්සේ බ්‍රහස්පතින්ද්‍ර ෆින්නක් බල්ලට දාගත්තා. ඊට කොහොමද කපේ ආයත් එක්ක මම AD ඔස්සේ E නම් වූ බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයක් ක්‍රියා කරන ප්‍රදේශයක පිහිටි සරල රේඛාවකි. චූටි පණිවිඩයක් තියනවා කියන්න. මේ ඔබගේ මිලියනීය ප්‍රශ්නය. ඔබ සූදානම්ද? අවුරුදු 19ක් පුරාවට ෆිසික්ස් උගන්වලා ලංකාවේ දිස්ත්‍රික් ප්‍රථමයන් 62ක් නිර්මාණය කරපු ෆිසික්ස් ගුරුවරයා කවුද? දර්ශන කුවලස? ඔබ ජාග්‍රහණය කරනවා 1 මිලියන්. ඉතින් ඔන්න උකුලසගේ පන්ති පටන් ගන්නවා මෑයි 16 වෙනිදා ඉඳගෙන ෆිසික්ස් වල හොඳ රිසල්ට් එකක් දාන්න ජොයින් වෙන පන්තියට. back to the video. පේපරේ බලලා මිස්සෝ බය කරලා ලකුණු ගන්න හදන එක. මං මේ හොඳින් කියන්නේ. ඔය මිස්ටත් ළමයි එහෙම ඇතිනේ. ළමයින්ගේ ජීවිතවලට ආදරේ නම් මට මේ පේපර් එකට අඩුම C1ක්වත් දාලා ඕන. අපේ තාත්තා ගැන ඔබතුමී දන්නේ නැතුව ඇති. අපේ තාත්තා තමයි මේ පළාතම රන් කරන්නේ. මැරුම් කනවද ලකුණු දෙනවද? ඉරයි හිතයි. මොකද බලන්නේ දෙන්නේ තොට